Hi everyone අද වීඩියෝ එක මම ගෙදරදී ලෑෂස් කරන විදිය ගැන. මම ලෑෂස් දාන්නේ මට මස්කාරා වලින් ලස්සන අවුට්පුට් එකක් ගන්න ගොඩක් වෙලා යනවා. මම කලින් සලෝන්ස් වලින් ලෑෂස් දැම්මට මම දැන් ගෙදරදී මගේ ලෑෂස් දාගන්නවා. මම සතියට පාරක් ලෑෂස් දාන නිසා මගේ නැචරල් ලෑෂස් වල තියෙන ග්ලූ එක මම ඉස්සෙල්ලාම අයින් කරගන්නවා. ඒ ලෑෂ් රිමූවර් එකකින්. ඊට පස්සේ මම මගේ නැචරල් ලෑෂස් කර්ල් කරගන්නවා. දැන් මම ලෑෂ් ග්ලූ එක මමගේ නැචරල් ලෑෂස් වල බේස් එකේ ඇප්ලයි කරගන්නවා. මම පාවිච්චි කරන්නේ ක්ලස්ටර් ලෑෂස්. එතකොට මම එකින් එක අරගෙන තමයි අලවගන්නේ. අලවනකොට වෝටර් ලයින් එක ස්කිප් කරලා නැචරල් ලෑෂ් එකේ බේස් එකේ තමයි අලවගන්න ඕනි. And also you have to be very careful. ඔහොම එකින් එක අලවගන්නකොට චුට්ටක් අඬන්නත් ඕනි. මගේ ලෑෂස් ඔක්කොම almost ඉවර නිසා මම මේ සතියේ මම usually පාවිච්චි කරන්නේ නැති ලෑෂ් සෙට් එකක් තමයි දාන්නේ. ඒ නිසා මට චුට්ටක් ෆිලින් කරගන්නත් සිද්ධ වුණා. අනේ මන් දැන් දැක්කේ මගේ ඇඟිල්ලෙත් ලෑෂ් එකක්. ලෑෂ් ටික ලස්සනට සෙට් කරගත්තට පස්සේ ඒක ලොක් කරගන්න ඕනි. ලොක් කරන ලික්විඩ් එක ඇප්ලයි කරගත්තට පස්සේ මම ඇඟිලි වලින් චුට්ටක් එක ප්‍රෙස් කරගන්නවා. මම සතියට එකපාරක් ලෑෂස් දැම්මට මම ඒක සතිය පුරාම මේන්ටේන් කරනවා. ඇඟ සෝදනකොට, මූණ පිහදානකොට, නිදාගෙන නැගිටිනකොට සමහර ලෑෂස් මිසින්. ඇස් දෙකම සෙට් කරගත්තට පස්සේ අඩුපාඩු මොනවද කියලාත් බලනවා මම. අඩුපාඩු බලලා ඉවරුණාට පස්සේ ආපහු චුට්ටක් අඬනවා. චුට්ටක් ලස්සන වෙන්න දුක් විඳින්නත් වෙනවා. අඬලි ඉවරුණාට පස්සේ මම ලෑෂ් බ්‍රෂ් එකකින් මගේ ලෑෂස් ඔක්කොම බ්‍රෂ් කරගන්නවා. එතකොට ඒවා පිළිවෙලකට හැදෙනවා. එක එක්කෙනාගේ ප්‍රෙෆරන්ස් තියෙනවානේ. මම කැමතියි ලෑෂස් දාන්න. ඔයාලත් කැමති නම් try කරලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.